නෑ ළමයි එහෙම මේ අදක්ෂ ළමයි කියලා જાතියක් නැහැ. මම මේක ඔයාලගේ 11 පන්තිය ඉගෙලක් කරලා කිව්ව මං හිතන්නේ. ඔයාලා ළමයි මෙහෙම හිතන්නකෝ. ඔන්න ඉන්නවා අලියෙකුයි කුරුල්ලෙකු. උස පොල් ගහකුත් තියෙනවා කියලා හිතන්නකෝ. අපි කියනවා ඔය අලියටයි කුරුල්ලටයි ඔයාලා දෙන්නගෙන් ඉස්සෙල්ලම අර පොල් ගහ උඩට යන එක කියලා දිනුම් කියලා. කුරුල්ලා මොකද කරන්නේ? ඉක්මනට පියාඹලා අර පොල් ගහ උඩට යනවා. අලියා මොකද කරන්නේ? අලියා යනවා අලියට ගස් නගින්න බැහැනේ ළමයි. එයා ඉතින් උඩ බල බල ඉන්නවා ගහට නැග ගන්න බෑ. ඒ කියන්නේ ළමයි ඔය මං කිව්වා අලියා අදක්ෂයිද? හැබැයි ඔය කුරුල්ලට බැරි වැඩක් අලියට පුළුවන්. මොකද්ද? අලියට පුළුවන් දෝයි ගාලා එකපාරක් පයින් ගහලා අර උස්ස පොල් ගහ දෙකට කඩලා දාන්න. එකපාරෙන් බිම දාන්න පුළුවන්. කුරුල්ලට පුළුවන් එකපාරක් පයින් ගහලා පොල් ගහ බිම දාන්න. එහෙම කරන්න බෑ. වැරද්ද තියෙන්නේ මොකද්ද ළමයි? අපි ඒ දෙන්නගේ දක්ෂතාවයේ එකම සිස්ටම් එකක් බලන්න හදනවා. ඔය දක්ෂතාවයේ බලන සිස්ටම් එකේ වැරද්දක් තියෙන්නේ. අපි මොකද කරන්නේ? ඔය ඉන්න අලියව ගන්නවා, කුරුල්ලව ගන්නවා, ඉන්න හාව ගන්නවා, ඉබ්බ ගන්නවා, නරිය ගන්නවා, තව ගැඩවිලා ගන්නවා ඔක්කොම අරගෙන මෙන්න මේක කරන්න මේක කළොතින් ඔයා දක්ෂයි නැත්තම් ගොන් අලියෙක්, ගොන් හරකෙක්, ගොන් එළුවේ එන්න එහෙම කියලා කියනවා. ඔතන අදක්ෂ ළමයි කියලා જાතියක් නැහැ. අර අපි දක්ෂතාවය බලන සිස්ටම් එකේ පොඩි අවුලක් තියෙනවා. මම නම් හිතන්නේ ඕක තව ටික කාලයක් යනකොට විසඳෙයි. බලමු.